වෛද්‍යතුමියනි මේ අද කාලේ බහුලව තියෙන විලුඹ වේදනාව කියලා කියන්නේ මොකක්ද? එතකොට මේ විලුඹ වේදනාව කියන රෝගී තත්වය සාමාන්‍ය පිරිමි පාර්ශවයටද කාන්තා පාර්ශවයටද වැඩි වශයෙන් ඇති වෙන්න බලපාන. අද බහුලව පවතින මේ රෝග තත්වයක් තමයි විලුඹ වේදනාව. මේ විලුඹ වේදනාව කියලා කියන්නේ විලුඹ ආශ්‍රිතව කැල්සියම් කූරක් විදිහකට තැම්පත් වීම. ඒක නිසා ගොඩාක් පීඩා විඳින්නේ මේක ගොඩක්ම බලපාන්නේ කාන්තාවන්ට. කාන්තාවන්ට තමයි මේ රෝගෙන් ගොඩක් බලපෑමක් තියෙන්නේ. හොඳයි. වෛද්‍යතුමියනි මේ විලුඹ වේදනාව කියන රෝගයේ තියෙන රෝග ලක්ෂණ මොනවද? මම කලින් කිව්වා වගේ විලුඹ වේදනාව ඇති වෙන්නේ කැල්සියම් තැම්පත් වීම නිසා. එතකොට කැල්සියම් කූරක් වගේ විලුඹේ තැම්පත් වුනහම ලොකු වේදනාවක් තියෙනවා. ඒ වගේ රෝගීන්ට හිරියක් ඇති වෙනවා. ඒ වගේම කකුල උඩට යන කැක්කුමක් ඇති වෙනවා. අඩිය තියන්න බැරි ප්‍රශ්නය ඇති වෙනවා. උදේ ඇදින් නැගිටලා අඩිය තියන්න බෑ. ටික වෙලාවක් යනකොට හොඳයි කියලා තමයි රෝගීන් පැමිණිලි කරන්නේ. ඒ වගේම කාලයක් යද්දී ඒ රෝගීන්ට ඇවිදින කොට විතරක් නෙමෙයි උදේ ඇදින් නැගිටිද්දි විතරක් නෙමෙයි හැම වෙලාවෙම මේ වේදනාව පවතින්න පුළුවන්. බොහෝ වෙලාවට අධික වේදනාවක් තමයි තියෙන්නේ. ඉදිමුම අධික වේදනාව, ඒ වගේම ඒ ප්‍රදේශය ආශ්‍රිතව රත් පැහැවීම, ඒ වගේම උෂ්ණ තත්වයක් ඇතිවීම ඒ හැමදේම බලපාන්න පුළුවන්. වෛද්‍යතුමියනි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ විලුඹ වේදනාව කියන රෝගයට මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ? විලුඹ වේදනාවට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. රෝගීන්ට අපි අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර විදිහට රෝගීන්ට මේ ප්‍රතිකාර ක්‍රම පටන් ගන්නවා. අභ්‍යන්තර ප්‍රතිකාර විදිහට රක්ත ශෝධක ප්‍රතිකාරය කියන්නේ ශරීරයේ සිසිල් කරන ප්‍රතිකාර තමයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ. ඒ වගේම විලුඹ වේදනාවට ඉදිමුම අඩු කිරීමට ප්‍රතිකාර ක්‍රමත් ඒ එක්කම යනවා. අභ්‍යන්තර ප්‍රතිකාර විදිහට කසාය වර්ග, ගුලි කල්ක, පාන්ට වර්ග වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. ඒ කරන ගමම අපි බාහිර ප්‍රතිකාරත් මේ රෝගීන්ට ආරම්භ කරනවා. බාහිර ප්‍රතිකාර විදිහට රූක්ෂ තෙල් වර්ග තියෙනවා. රූක්ෂ තෙල් වර්ග වලින් සම්බාහනය කරලා රූක්ෂ තැවිලි පොට්ටනි, ඖෂධීය පොට්ටනි වලින් සම්බාහනය කරලා පත්තු වර්ග අපිට යොදා ගන්න පුළුවන්. ඒ වයින් සති දෙකක් හෝ තුනක් ඇතුළත මේ විලුඹ වේදනාව සම්පූර්ණයෙන් නිට්ටාවට සුව කරන්න පුළුවන් අපිට. ඒ වගේම මේ රෝගීන්ට දිය යුතු තව උපදෙසක් තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම කරනවා අතරතුරම රෝගීන් පාවිච්චි වෙන්න ඕනේ අපත්‍ය ආහාර වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් කැල්සියම් බහුල මේ රෝගයට ප්‍රධානම බලපාන්නේ කැල්සියම් තැන්පත් වීම. ඒ නිසා කැල්සියම් බහුල ආහාර වලින් පරිස්සම් වෙන්න කියනවා. ඒ කියන්නේ ඒ ආහාර නොගෙන ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම වැඩිපුර ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම මෙම රෝගීන්ට ගොඩක් වෙලාවට උපදෙස් දෙන්න ඕනේ. තරබාරු කෙනෙක් නම් තරබාරු බව නැති කරගන්න ඕනේ. අඩු කරගන්න ඕනේ. ඒ වගේම අඩි උස පාවහන් පළදින එක බොහෝ දුරට අඩු කරන්න කියනවා. ඒ වගේම ගොඩක් වෙලා ඇවිදින එක ඒ වගේ දේවල් වලින් රෝගීන්ට ඒ වගේ දේවල් වලින් වැළකීමට උපදෙස් දෙන්න පුළුවන්.